Hi everyone, welcome back to my YouTube channel. අද තමයි ටියුෂන් බබාට අවුරුදු 2 සම්පූර්ණ වෙන්නේ. ඉතින් බලන්නකො කවුද ඉස්සෙල්ලා විශ් කරන්න කියලා. අම්මා බබා නැගිට ගමන් ආවා බබාට විශ් කරන්න. උදේ තිබ්බ වැඩ ටිකත් ඉවර වෙලා දැන් අපි ලෑස්ති වෙන්නේ ටියුෂන් බබාත් එක්ක මාලිගාවට යන්න. ඉතින් බලන්නකො කාලය යන ඉක්මන ටියුෂන් බබා මෙච්චර ඉක්මනට ලොකු වුණා කියලාත් හිතාගන්න බෑ. ටියුෂන් බබා අපේ ළඟට ඇවිත් අවුරුදු 2ක් ගියාද කියලා හිතද්දිත් ඇත්තටම හරිම පුදුමයි. ඉතින් මේ කාලේ නම් ඉක්මනට යනවා. ටියුෂන් බබාත් එන්න ලොකු වෙනවා. ටියුෂන් බබාගේ හුරතල් දඟ කාලේ තමයි ඉතින් මේ කාලේ. දැන් ඉතින් අපි තුන්දෙනාම ලෑස්ති වුණා මාලිගාවට යන්න. ඉතින් අපි දෙන්න හිතුවා අද දවසම ටියුෂන් බබා වෙනුවෙන් වෙන් කරමු කියලා. මොකද ටියුෂන් බබාගේ කේක් එක නම් කලින් කැපුවා. ඒ නිසා ඉතින් අද දවස එයා වෙනුවෙන්ම විතරයි. Kiya apavite kiya beulio lila tibula numadinaye apavite tanadaren apavite numadinaye අපි ඊට පස්සේ ගියේ KCC එකට බබාව පොඩ්ඩක් සෙල්ලම් කරන්න දාන්න. එයා හරියම ආසයි මේ කරන් පටිපෙළ යන්න. ඒකත් එයාට අනිවාර්යෙන් බැහැලම යන්න ඕනේ. එයාට ආයෙත් පඩිපෙළ යන්න ඕනේ කියලා තමයි දැන් මේ කියන්නේ. අපි මේකට ගියපු ගමන්ම එයාව මෙරිකා රවුන්ඩ් එකේ එක්කන් ගියා. ඉතින් එයා චූටි කාලේ නම් ගියා බය නැතුව. ඒත් අද නම් එයා හොඳටම බය වෙලා මේ කියන්නේ. ඒ නිසා ඉතින් තාත්තත් එක්කම තමයි යන්නේ. ඉතින් තාත්තිටත් හොඳ අවස්ථාවක් හමු වුණා ආශාගේ පිටේ යන්න. ඊට පස්සේ අපි නොල්මිට් එකට ගියා පොඩි බඩු වගේක් ගන්න. ඊට පස්සේ කෙලිම ගියේ කන්න. ඉතින් ටියුෂන් බබාටත් මේ වෙලාවේ හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. ටිෂා happy birthday. Happy birthday. Happy birthday.
ඉස්සර නම් ඉතින් මේ වගේ තැන් වලට කන්න යනකොට ට්විෂ බබාට කවලා තමයි මම කන්නේ. හැබැයි ඉතින් දැන් යා ලොකු නිසා තනියම කනවා. ඉතින් මටත් එයත් එක්කම දැන් කන්න පුළුවන්. ඉතින් ට්විෂ බබාට තේරෙන කාලෙදී ට්විෂ බබා මේ වීඩියෝ එක බලයි කියලා මට විශ්වාසයි. ඉතින් එයා වෙනුවෙන් තමයි මම මේ මෙමරිස් එකතු කරන්නේ. ඉතින් ට්වී බබාට මට කියන්න තියෙන්නේ ඔයා මේ ආවේ චූටි ගමනක් විතරයි. තව ඉස්සරහට වට ලොකු ගමනක් යන්න තියෙනවා. ඔයා ටිකෙන් ටික ලොකු වෙද්දී අම්මිටයි තාත්තටයි හරියම ලෝභයි. ඔයා ඉස්සරහට තියෙන හැම අඩියක් ගානෙම ඔයාට සතුට දුක අභියෝග මේ හැම දෙයකටම මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ හැම මොහොතකදීම අම්මි තාත්ති බබාත් එක්කම ඉන්නවා. ඔයා ලොකු වුණාට පස්සේ මම දකින්න ආස ලස්සන හිතක් තියෙන හොඳ ගැහැණු ළමයෙක් විදිහට. ඉතින් ට්විෂ බබාටත් ගොඩාක් ස්තුතියි ඔයා තාත්ති අම්මි අතරට ආවට. ඔයා නිසා අපේ මුළු ලෝකෙම දැන් පිරීලයි තියෙන්නේ. අපි හවස් වෙනකම්ම ටවුන් එකේ ඉඳලා තමයි ගෙදර ගියේ. හවස අපි බාරගත්ත වැඩිහිටි නිවාසයට බබාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් දානයක් දෙන්න. ඉතින් අපි සුප් තමයි බාරගත්තේ, සුප් එකයි බන් එකයි. ඊට පස්සේ අපි ගියපු ගමන් ඒ ටිකත් අරගෙන ගියා වැඩිහිටි නිවාසෙට. ඔයාලට මතක ඇති අම්මිගේ බර්ත්ඩේ එක වෙනවොත් අපි මේ වැඩිහිටි නිවාසෙට දානි දුන්නා. ඉතින් ඒකටම තමයි අපි අදත් ආවේ. අම්මිගේ බර්ත්ඩේ එක දවසම තමයි බබාගේ බර්ත්ඩේ එකත් ගත්තේ. දෙවියන් නුඹමයි කුමරී Number
පිරුණු